Mr. Premadasa, thank you so much for speaking to NDTV. Let me start by asking you the fact that this war has reached all the way to Sri Lanka's exclusive economic zone. It has reached Sri Lankan waters. Your first reaction to a conflict whose war theatre now has reached all the way till Sri Lanka? It's a truism, not only for Sri Lanka, but for all of the nation states in the whole of the global world, the international community, that peace and stability is of utmost importance to ensure prosperity and progress for all of mankind. It's a truism. It's a truism. What does it mean? Truism කියලා කියන්නේ හැමෝම දන්න කාරණයක්. එහෙම නැත්නම් පැහැදිලි සත්‍යයක්. Not only for Sri Lanka, but for all of the nation states in the whole of the global world, the international community. Not only for Sri Lankaවට විතරක් නෙමෙයි, but also for all of the nation states. In the whole of the global world, the international community, ලෝකයේ සියලුම රාජ්‍යයන්ට සහ ජාත්‍යන්තර ප්‍රජාවට. That peace and stability is of utmost importance to ensure prosperity and progress for all of mankind. Peace කියන්නේ සාමය, stability කියලා කියන්නේ ස්ථාවරත්වය. Utmost importance කියලා කියන්නේ අතිශයින්ම වැදගත් මොනවා කරන්නද? To ensure සහතික කරන්න prosperity and progress for all of mankind. Prosperity කියලා කියන්නේ සෞභාග්‍ය. Progress කියලා කියන්නේ අභිවෘද්ධිය, දියුණුව, ප්‍රගතිය. ඉතින් මේ සියලුම මනුෂ්‍ය වර්ගයාගේ අභිවෘද්ධිය සහ ප්‍රගතිය, දියුණුව සඳහා සාමය සහ ස්ථාවරත්වයේ සහතික කිරීම අතිශයින් වැදගත් කියලා තමයි සජිත් එම NDT නාලිකාව සමග ඉරානයේ යුද්ධය ගැන අදහස් දැක්වේ ඔන්නෝමයි. දැන් බලන්න මේවා සරල ඉංග්‍රීසි. මේවා දැක්කහම සමහර අය කටවල් අරගෙන අම්බෝ පට්ට ඉංග්‍රීසි මාරයි කියලා නිකන් උඩ දාගෙන ඉන්නවා. ඇයි ඒ තරමටම ඔයාලගේ ඉංග්‍රීසි දැනුම අතිශයින් දුර්වලයි. ඉතින් කොච්චර ඉංග්‍රීසි පන්ති ගියත් මොන කෝස් එක කළත් ඔයාගේ ඉංග්‍රීසි තාම හැදිලා නැහැ. ඒකට හේතුව ඔයා ඉංග්‍රීසි පන්ති ගිහිල්ලා හුරතල් වෙවි සීනි බෝල වාක්‍ය හදාද හිටපු එක. ඉතින් මේකට තියෙන එකම විසඳුම තමයි එංගලන්තේ ඉඳලා මෙහෙවන අපේ UK ඉංග්‍රීසි ඩිප්ලෝමා එක. පළවෙනි පන්තියේ ඔයාට නොමිලේ ලබා දෙනවා. ඇවිල්ලා බලන්න මේ විතරයි 7:30ට ඔයා මෙච්චර කල් ඉංග්‍රීසි පන්ති ගිහිල්ලා මොනවද කරේ කියලා ඔයාටම තේරෙයි. ඒ වගේම ඔයාගේ ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කරගන්න පුළුවන් නොමිලේම මේ විදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් රෑ 7:30ට අපි එංගලන්තේ ඉඳලා UK ඉංග්‍රීසි ඩිප්ලෝමා එකේ පළවෙනි පන්තිය පවත්වනවා. අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. මේ වීඩියෝ එකට පල්ලෙහෙන් තියෙන WhatsApp බටන් එක ක්ලික් කරලා අපේ group එකට සම්බන්ධ වෙන්න. එතකොට ඔයාට පළවෙනි පන්තිය නොමිලේම ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි පන්තියට හම්බෙමු. Amira, see you in the class. Cheers.